තාත්තේ එන්නේ නැතුළට එන්න. කල්පණී එන්න කවුද ඇවිත් තියෙන්නේ කියලා බලන්නකෝ. තාත්තේ හරි දෙව දැන් නැගිටින්න අඬන්න. මම හිතුවේ මට අවසාන දවසේ කෝල් එකෙන් කතා කරපු විදිහට තාත්තා තවත් මම මලාටවත් මේ ගෙදරට පය ගහන එකක් නෑ කියලා. ඔව් බං මමත් එහෙම තමයි හිතන් උන්නේ. ඒත් මං සීය කෙනෙක් වෙන්න යනවා ආරංචි වුණාම මට තවත් ඉන්න බැන්නා බං ලොක්කියේ. ඔබ දන්නවද? ඔබ ගෙදරින් ගියපු දවසේ ඉඳන් අම්ම එක වේලක් හරියට බඩ පිරෙන කාලේ නෑ බං ලොකු. මටත් අම්මවයි තාත්තවයි ගොඩක් මතක් වුණා. ඒත් මට ඊට එහා කරන්න දෙයක් තිබ්බේ නෑ තාත්තේ. තාත්තේ මම දන්නවා මං කරේ සමාව දීලා අතරින් පුළුවන් වරදක් නෙමෙයි. ඒ තාත්තේ මම ලහිරුත් එක්ක ආවේ මට යාව දැනිච්ච නිසා. තාත්තා කියපු කෙනා එක්ක ජීවත් වුණා නම් අද මට ජීවිතයක් නෑ තාත්තේ. අපි දවස් ගාණක් එන්න හැදුවේ තාත්තේ ගමට. ඒත් ගමේ තියෙන තත්ත්වෙත් එක්ක ගමේ මිනිස්සු අපිව තේරුම් ගන්න නෑ තාත්තේ. ඔව් බං මටත් තේරෙනවා. දැන් උන දේ වෙලා ඉවරයි. දැන් ඒක කතා කරලා වැඩක් නෑ. ලහිරු වරින් පන් එළියට ඔබත් එක්ක පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. උඹලා දැන් අවුරුදු දෙකක්ම ගමේ ආපු නැති එකේ මොකද මගේ පළවෙනි මුණුබුරා ගමේදීම බලාගත්තෝ. එල්ලට දරුවෝ හම්බෙනකන් ගෙදර ඇවිත් ඉඳපන් බං. අනේ තාත්තේ ඔයා දන්නවනේ ගමේ තාත්තේ. අවුරුදු 2 නෙමෙයි 10ක් ගියා. ඔය ගමේ මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ තාත්තේ. එක්ක මිනිහා දාලා උඹට ඉන්න පුළුවන් ගමේ නැත්තම් මිනිහත් එක්කලා උඹට යන්න පුළුවන්. දරුවෝ ගමේදී හම්බුනේ නැති උනට කමක් නැහැ. දරුවට නම් තියෙන උත්සවයේ දිවස් ගමේදී අර ගම් පුතේ. තාත්තේ හිතනවා තාත්තේ මං ගමට ආව ගමේ මිනිස්සු පාඩුවේ දී කියලා. කලින් සුමන නැන්දලා දුව අඩුපුලේ කොල්ලෙක් එක පැනලා ගියයි කියලා. ඒකට ගල් ගහ ගමෙන් එළෙව්වේ. එහෙව් එකේ අපි ආවොත් මොනව වෙයිද තාත්තේ? අපිට මේ ඉන්න විදිය හොඳයි තාත්තේ. අනික මමයි කල්පණී ඉන්නේ සතුටින්. හරි බං උඹ කියන දේ මට තේරෙන්නේ නැතුව නෙමෙයි. අපි නම් තියෙන උත්සවේ ගමෙන් පිට හෝටල් එක ගමු. ඔව් තාත්තේ. එහෙම වුණොත් නම් අපේ ගෙදර කට්ටියටත් එන්න පුළුවන් ඇවිල්ලා යන්න. එහෙම වුණොත් ඉතින් තාත්තේ එහෙම දෙයක්වත් බලන්නකෝ. තාත්තා ගන්න ඕනම තීරණයකට මම දැන් කැමති වෙනවා. මොකද මම කැමති නෑ මගේ දරුවට ආච්චියෙකුයි සීයෙකුයි නැති වෙනවට. දුවේ උඹේ මූණ අම්මා තාම අවුරුදු 2කින් දැකලා නැහැ. උඹ ගෙදර යන්න එහෙම කැමති නැද්ද? අත්තේ මගේ කිසියක් කැමැත්තක් නෑ. ඒත් මගේ හිතේ තරම් හයිය නෑ තාත්තේ. මම කරපු වැරදි වලට මම විඳවන්න ඕන. ඉස්තර ගමේ නැන්දලා ගෙදර ආවම මාලින නංගිලා එක්ක චූටිමයි සෙල්ලම් කරපු විදිහ මට තාම මතකයි තාත්තේ. රැලි රැලි මානේ මේ ළමයා කොහෙන්ද රෝසයලි ගෙනාවේ දඩින් දිඩින් දම්. හරි බං ලොක්කියේ උණ දේවල් වෙලා ඉවරයි. අපි දැන් ඔය ඉපදෙන්න ඉන්න දරු පැටිය ගැන හිතලා බලන්න ඕන. ඒ හින්දා මෝඩ වැඩ කරන්නේ නැතුව වරින් මාත් එක්ක ගෙදර යන්න. අපි ගෙදර ගිහින් ටික දහක් නැවතිලා උත්සවය ලඟ වුණාම හොටෙල් එකට යමු. තාත්තේ මගේ කිසි අකමැත්තක් නෑ. අපිට හොටෙල් එකක පොඩි උත්සවයක් ගමු.
හරි තාත්තා එහෙනම් අද තාත්තා අපිත් එක්ක ගෙදර ඉඳලා අපි හිර දෙන්නත් එක්කම ගමේ යමු. අම්මේ දැන් ලොකු දුව ගෙදර ආවා. ආච්චි ඔබට ගෙදරට එන්න දැන්ද පාර මතක් උනේ? අපේ මහත්තයා මෙහාට ආවනම් දැක්ක නේද තාත්තේ? අම්මා මට තාම සමාව දීලා නැහැ. ඔය පොඩි තරහක්පන් තියෙන්නේ. ඔක මගේ ඇරලා ආවි. ඔබ බැනතු හිටා. අම්මේ අම්මේ කෝ දෙන්න මම පොල් කෑල්ල ගාලා දෙන්න. මට උඹට බව්වේ පොල් දෙපා. අනේ මගේ දුවේ. අනේ අම්මේ. මගේ යතේ වැරද්දක් වුණා තමයි. ඒක මගේ නොදැනුවත් කමින් උනේ. උඹ ගෙදරින් ගියපු දවස් ඉඳන් මම හිටියේ හැඬු කඳුලි. උඹ හිටපන් වෙන්ද ගෙදර ආවත් මං උඹ බාර ගන්නව ලොක්කියේ. අනේ අම්මා. උඹලගේ කන දඬුව ගිය පළියට උඹලා තාම මගේ දරුවනේ බං. අම්මේ ඒක නෙවෙයි දැන් මමත් පුංචි කෙනෙක් වෙන්න යන එකේ අම්මා කැමති නැත්නම් අක්කලා මෙහෙ ටිකටම නවතිනවට. අනේ මගේ හිතේ මොන අමනාපද බං චූටි. අපේ බෑනනේ ඔවට අමනාපමයි හිතේ. කිමෙන් චූටි නංගි අක්කලා බෑන්න කැමතින පළියට ගමේ ඇවිත් ඉන්න බෑනේ බං. ගම්මුන්ට ඕන විදියට අපිට ජීවත් වෙන්න බෑනේ බං අක්කේ. තමන්ගේ අයිතිය තමන්ගේ අතේ තියෙන්න ඕන. ඒත් නංගේ සමාජයේ සංස්කෘතියක් සදාචාරයක් තියෙනවා. අපි ඒකට ගරු කරන්න ඕනේ. අනේ බං සිරිමල් අයියේ සමාජ සංස්කෘතියට ගරු කරන්න ඕන. ඒක ඇත්ත. එහෙමයි කියලා කුල මල ભેද පදනම් කරන් අපි ජීවත් වෙන්න ඕනේ නෑ බං අයියේ. මේ හැටි දන්නේ නැතුවද චූටි බං ඔය දොඩන්නේ? කුලමල ભેද අපි අතර නොතිබුණාට ගම්මුණන් නල්ල මුදින තියන් ඉන්නේ බා. හරි හරි ඔය ඔක්කොම අදා නවත්ත බල දැන්. මේ ලෝකේ ජීවත් වෙන දාන්න මිනිස්සයා කෝගෙන් හරි දිවිදේ දින්නවා බා. අනික ලොකු නංගිරිනෝ තේරෙන ගමකට කරව ඇද්දට තවත් දඬුවම් දීලා වැඩක් නැහැ නේ. කොල්ලෝ ලොකු නංගිටත් හිතන්න තිබ්බ මේ කරපු දේ හරිද වැරදිද කියලා. එහෙම හිතලා වැඩ කරා නම් අම්මයි මායි තාම පාරේ බහලා යන තත්ත්වෙක ඉන්නවා. තවත් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ අපේ මහත්තයෝ. උණු දේවල් වෙලා ඉවරයි. දැන් අපි එකතුන වැඩේ ඉවර කරලා දරු පැටියව ගෙදර ගේන්නයි තියෙන්නේ. අම්මේ මට නිදිමතයි. මම යනවා ටිකක් නිදා ගන්න. අම්මේ අක්කට ගමන් මහන්සියත් ඇතිනේ ටිකක් හාන්සි වෙලා හිටියම ඔක හරියයි. හරි එහෙනම් දැන් උඹලා ගෙවල් වල ගිහිල්ලා හෙට උදේම ලෑස්ති වෙලා වරෙල්ලා. වැඩ ගොඩක් තියෙනවා ගෙදර කරගන්න. අපි එන යන්න සමරකින් මාමේ. හරි එහෙනම් බුස්සාර නැහැ. හෙට වරෙල්ලා. තාත්තේ මාත් නැන්දරත් එක්ක ගිහින් එන්නම්. හැබැයි රැවෙන්නේ නැතුව වරෙන් චූටි.
අනේ මගේ දුවේ. ඔක හරියාවි. ටිකක් කාන්තිලා ඉඳපන්. මොනවද මේ කියවන්නේ කෙල්ලට හොඳට මමාරු ජීවිල් එකක් අරන් එන්නකො බෙහෙත් ටිකක් ගන්න යන්න. අනේ අම්මලා ඉරුඩික් වලට කෝල් එකක් ගන්නකෝ අම්මේ. ඔමින් මගේ දුවේ. ඔබ කරන බැලේ. උඹ හරියට ළමයි හදුනම මොම වෙන්නේ නැහැ. බලන් හිටපන් වරකිට වෙන දේ. ඔනේ තාත්තේ. මොනවද මිනිහ මේ කියවන්නේ? ඔබ කොහමද මේ ළමයා මරාගන්නේ? ප්‍රකට මම වහදාලා දුන්නා. ළමයා හරියට හදාගන්න බැරි එකේ ඔක මැල්ල හරි යන්න ඕන. ගම්මුගෙන් දරාක තහන්න වෙනකොට මට. අද මම වැරද්දක් කරා තමයි. එහෙනම් මම මරන්න තරම් වැරද්දක් කරේ නෑ තාත්තේ. මට සමා වෙන්න තාත්තේ. තවත් මගේ හුස්මක්වත් තාත්තේ හිම දැනක වැටෙන්නේ නැතුව එහෙනම් මම යන්නම් තාත්තේ. මට සමා වෙන්න තාත්තේ. තෝපරට්ටි හරිය මං එකේ කියන්න බැරුවේ අඩු කුලයක එක දීග ගියේ. මම කිව්ව එක බැඳලා උඹ ගෙදර හිටියේ නම් මගේ දේපල බුක්ති විල උඹට සතුටින් ඉන්න තිබ්බා. මම මගේ ඉස්සරහින් යද්දි සෙරප්පු ගලවන්න යන්නේ. උඹ හිතුවද උඹ හැම දෙයක් කරලා මම සමාව දෙයි කියලා උඹට? තාත්තේ. මම සමා වෙන්න